Sakndala jolly 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 jolly. Sakndala jolly 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 jolly. Sakwala jolly 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 jolly. Sakwala ani sakwala jolly jolly. तुम्हारा दौड़ लो होती बिना ऐसे पैसे ने සර් पेरेदा महात्या रहेंदी है පෙරේදා මහත්තයා නෑනේ සර් අද. ऐसे पेरेदा महात्या नहीं पेरेगा पेरेगा පෙරේදා මහත්තයා. मिस्टर साजन पेरेगा පෙර මහත්තයා අන්න ඔයාලට සර් කතා කරනවා. मगुला करवा ऐसे मंगा वैसे ऐसे मिस्टर पेरेगा मैं आगे थी ना කියන්නේ සර්. ऐसे මේ සමාජයේ අයිස් කියන මත්ද්‍රව්‍ය පිළිලයක් විදිහට බෝ වෙලා දිනවා සමාජයේ පැතිරලා දිනවා අපි කොහොමද ඒක තුරන් කරන්න ඕන තේරුණාද ඉතින් නිකන් ඇවිදින්න කෙතෝ තුරුල් කරගනින්කෝ. මොකද කිව්වද සෝරි සර්. සර් වැටි කබුනේ. ऐसे සරුවන් කොණ්ඩ නෙමෙයි ऐसे මේ මම තමුසෙට කිව්වා පෙරේදා මේ පලාත පීරලා හරි මෙහි අයිස් ළඟ තියාගෙන ඉන්න අය අල්ලන් එන්න කියලා. තමුසෙක් කරා ඇල්ලුවසර් නරින්ට කුකුල් කොටුව බාර දුන්නා වගේ 5 දිනෙකම ඇල්ලුවසර්. බොහොම අපුටි මිස්ටර් පෙරේරා මේ ඒක තමයි. ඉතින් මේ කොහොමද ඇල්ලුවේ? ඇල්ලුවේ මෙහෙම නිසර් මෙහෙම ඇල්ලුවා. ඒ කිව්වේ මේ යකා බලන්නේ කිසි පේනවා. ඒ කිව්වේ සර් මෙන්න මෙහෙම. මේ රාජකාරී කරන තැන සෝරි සර්. විකාර කරන්නේ. අයිසි හරියට රාජකාරී කරන්න බැයි නම් අතලා ඵලය යන්න නිහරක. සර්ට් කියන්නේ මට කියන්නේ. තමුසි එකෙක් හරි අල්ලන්න ආවද? ඒක කයන් ආවනේ. ඒක කයන් ආව. එයාට එකයි ඉක්මනට. එයාට ඉන්න බෑ සර්. ඒ මොකෝ? එයාට නැගිටින්න බෑ සර්. අයිසි කූඩුවේ දොර ඇදී ආ මිනිහා එයි. එයාට ඇද්දලා ඉන්න බෑ සර්. හරි අසකර. අනේ සර් නිකන් කරන්නේ. බය කරන්න එපා බලන්න. තමුසෙලා නියට ගැව්වද? නෑ සර්. එයා නැගිටින්න බැරි. අපි පොඩි තට්ටුවක් දැම්ම විතරයි. අකෝ තට්ටුවක් දාලා නැගිටින්න බැරි නම් මුලා ගැව්වා නම් මිනිහා මැරෙනවා. හරි නඩු භාණ්ඩය ගෙනල්ලා ඇතිනේ. අරගෙන මම යන්න ඒවා බලන්න. හොඳයි සර්. සර්ට කියන්නේ සර් අපි ඔය මෙහෙම දියත් කරේ බොහොම සැලසුම් කරලා බොහොම කල්පනාකාරීව. සර්ට කියන්නේ අපි මුළු දවසක්ම බලා හිටියනේ කල්ල ගන්න. මේ සර් අපි යනකොට මේ සරුවත් හදනවනේ. මේ සර්ට කියන්නේ සර් මුන් ඔක්කොම මේ ප්‍රසිද්ධියනේ කරන්නේ. ප්‍රසිද්ධිය. ඒකනේ මුන්ගේ බය නැතිකම කියන්නේ. අල්ලලා පොලේ ගහන්න නෑ මම. කෙටියෙන්. තාම මට විශාල වැඩ ගොඩක් තියෙනවා. ඔව් සර්. සර්ටත් වඩා මට ඉතින් කාලේ ගොඩක් වටිනවා. මොකද තව අයිස් වගේ කල්ලන් ගියන්න තියෙනවනේ. ඒ හින්දා සර් ඔය කිසිම වැල්වටාරමක් ඕනේ නෑ. කියන දේ කෙලින්ම කෙටි. ඒක කෙටින් කියන්නේ තාම සරලව ඉන්නකෝයි. යන්නේ සරි සර්. උන්සර් අපි දෙන්න උදේ මේ අදාළ ස්ථානයට ගියා. ඒ අදාළ ස්ථානයට යනකොට මිනිහ සරුවත් හදනවනේ සර්. සරුව. ඔව් සරුවත්. අපි දෙන්න කෙලින්ම ගියේ නෑ සර්. ඕනේ කෙලින්ම ගියේ නෑ. අපි දෙන්න මෙන්න මේ මුවා වෙලා කියන්නේ සර් අර තිබුණා විශාල ගහක් මොකක්ද? කුඹුක් ගහට මුවා වෙලා බලාගෙන හිටියා. ඒක කුඹුක් ගහක් නෙමෙයි සාරජන් මහත්තයා ජම්බු ගහක්. නෑ කුඹුක් නෑ ජම්බු. නෑ ඔයි කුඹුක් නෑ ජම්බු. කුඹුක් ජම්බු ජම්බු. සෙන් හතනෝයි මල් විකාරේ. මොකද්ද මේ? ඈ ජම්බු හරි කුඹුක් හරි එකෙන් ඇති වැඩක් නැහැ. ගෙන අල්ලගත්ත අයිස් ටික මෙහාට. සර් අපි යද්දි මිනිහා
සරුවත් බීම වීදුරු වලට දාලා ඒ වීදුරු වලට රිජිපෝම් පෙට්ටියකින් අයිස් කැට අරන් මෙහෙම දානවා. අපි සර් පැන්නපු ගම මෙන්න මෙහෙම ගිහිල්ලා අයිස් අරන් වරේ. පියසේන කො මේ පියසේන ගේනවා කො ඔය රිජිපෝම් පෙට්ටිය. ආසාජන් මහත්තයා මෙන්න ගෙනාව අයිස්. ආ බලන්ඩුක සර් බුදුන් මේ මෙහෙම අයිස් තොගයක් නේ සර්. ඇයිසේ? සර් මේ අයිස් යෝයි මේ වතුරනේ. සර් ඉතින් අයිස් දිය වෙලානේ සර්. මෙච්චර වෙලා තියාගන්න පුළුවන් ද අයිස්? අරුසිනම් මහ බූරුවෙක් කොහොමද? Oh my god.